Hello guys, welcome to JD Travel Tonic. මේක තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. මේ channel එකේ පළවෙනි වීඩියෝ එක. ඔයගොල්ලෝ මගේ channel එක කලින් subscribe කරලා තිබ්බා නම් Jude the Dude එක. ඒකේ මම travel vlogs ගොඩක් කරලා තිබ්බා. ඉතින් මම කල්පනා කරා channel එක මාරු කරන්න travel vlogs විතරක් කරන channel එකක් කරන්න. ඉතින් ඔයගොල්ලෝ අලුත් එක්කෙනෙක් නම් මේ channel එකට subscribe කරන්න අනිවාර්යයෙන්ම අලුත් එක්කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේක තමයි පළවෙනි වීඩියෝ එක. හරි අපි ග්‍රීස් වලට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙහෙ වෙලාව 6යි කාලයි හවස 6යි කාලයි අපි යුරෝප් ට්‍රිප් එකක් දාන්න යන්නේ ග්‍රීස් ඉටලි ස්විට්සර්ලන්ඩ් තව වෙලාව තිබ්බොත් තවත් කොයි හරි යුරෝප් වල රටකට යන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ග්‍රීස් වල පැය 24කටත් වඩා අඩු කාලයක් තමයි අපි ඉන්නේ. ඒකින්ද දැන් අපි එයාපෝට් එකකින් ඉඳන් හොටෙල් එකට ආවා. හොටෙල් එකට ආපු ගමන් අනිත් පැත්තට ටක් ගාලා මෙතනට ආවා. මේක තමයි මේක ස්ටේඩියම් එකක්. මේක තමයි පළවෙනි මොඩර්න් ඔලිම්පික්ස් තිබිලා තියෙන්නේ මෙතන තමයි. මේකේ නම පැන්තනික් ස්ටේඩියම්. අපි අතර මේකට කලින් අපි යන්න හැදුවේ ඇක්‍රොපොලිස් ඔෆ් ඇතන්ස් කියලා ප්ලේස් එකක් තියෙනවා. මේගොල්ලන්ගේ අර පරණ නටබුන් වගේ තියෙන ප්ලේස් එකක්. එතනට යන්න බැලුවේ වින්ටර් කාලේ හවස 5ට වහනවා කියලා කිව්ව හොටෙල් එකෙන්. ඉතින් එතනට අපි හෙට උදේට තමයි යන්න ඉන්නේ. හරි දැන් මේක ඉවර වෙලා අපි ඉන්න හොටෙල් එක ඒරියා එකේ මේ පොඩ්ඩක් අර ටූරිස්ට් ඒරියා එකක්. එතන අපි දැක්ක shopping කරන්න තැන් තියෙනවා, කැෆේස් එහෙම තියෙනවා. අපි දැන් එතනට තමයි යන්න හදන්නේ. ප්ලකා කියලා ඒරියා එකක්. අපි එතනට ගිහිල්ලා ඒ ඒරියා එකත් පෙන්නලා ඊට පස්සේ හොටෙල් එකේ විස්තරත් අපි කියන්නම්. හරි අපි දැන් මේ ප්ලකා වල ඉන්නේ. ප්ලකා ස්ට්‍රීට් එකේ අපේ හොටෙල් එකත් මේ හරියම තමයි තියෙන්නේ. මෙතන ඔක්කොම මේ shopping කරන්න වගේ තමයි තියෙන්නේ. කැෆේස් තියෙනවා, ඇඳුම් කඩවල් ඔක්කොම තියෙනවා. අපි කැෆේ එකකින් ගත්තා ටූනා සෑන්ඩ්විච් දෙකකුයි කැපචිනෝ දෙකකුයි ගත්තා. යුරෝ 13ක් ගියා ඒකට. දැන් පොඩ්ඩක් මේ ඒරියා එකේ පොඩ්ඩක් වටේ ඇවිදලා බලනවා. මේක තමයි අපි ඉන්න හොටෙල් එක. හොටෙල් ප්ලකා. දැන් මෙතන මේ හොටෙල් එක පල්ලෙහා පොඩි සුපර් මාකට් එකක් වගේ තියෙනවා. අපි ඒකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න හදන්නේ. අපි එන ගමන් පල්ලියකට ගියා. ඒකේ වීඩියෝස් උත් දාන්නම්. තව කැරමලයිස් ආමන්ඩ්ස් ගත්තා. ඒකට යුරෝ 2ක් ගියේ. ඒකත් පට්ට රහයි. දැන් අපි බලමු මෙතන මේ සුපර් මාකට් එකට ගිහිල්ලා මොනවා හරි ෆ්‍රිජ් මැග්නට්ස් කී චේන්ස් වගේ තියෙනවා නම් සුවනියර්ස් පොඩ්ඩක් ගන්න බලනවා දැන්. හරි අපි රූම් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට මම පොඩි රූම් ටුවර් එකක් දෙන්නම්. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ.
මෙතන වොෂරූම් එක තියෙනවා. වොෂරූම් එක සුපිරියට තියෙනවා, ක්ලීන්. ඇත්තටම මේ අපි බුක් කරපු හොටෙල්ස් වලින් ඇතන්ස් වල හොටෙල් එක තමයි පොඩ්ඩක් ලාභයට තිබ්බේ. ඉටලි වලයි ස්විට්සර්ලන්ඩ් වලයි පට්ට ගණන් හොටෙල්ස්. මෙතන බෙඩ් එක තියෙනවා, මෙතන ටීවී එක තියෙනවා, මෙතන මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. මොනවද තියෙන්නේ බලමු. ඇතුලේ මෙලෝ දෙයක් නැහැ, හිස්. අපේ view එක මේ වගේ තියෙන්නේ. මේ ප්ලකා ඒරියා එක තමයි මේ හරියට කියන්නේ ප්ලකා කියලා. ප්ලකා පිසිරි කියලා තියෙන්නේ. අපි එයාපෝට් එකෙන් ඇවිල්ලා මෙට්‍රෝ එකේ තමයි මේ පැත්තට ආවේ. මෙට්‍රෝ ස්ටේෂන් එකේ නම සින්ටගාම මට මතක විදිහට. මේක නිකන් ඇතන්ස් වල සිටි සෙන්ටර් එක වගේ තමයි. ස්ටේෂන් එකේ නම බැලුවේ මම දැන් මතක නැහැ. සින්ටගාම මට හරියට මතක නැහැ. මම වීඩියෝ එක පල්ලෙහෙන් දාන්නම් මෙට්‍රෝ ස්ටේෂන් එකේ නම මෙතනට ළඟ. X95 කියලා බස් එකකුත් එනවා කියලා තිබ්බා. ඒකට පැයයි විනාඩි 22ක් වගේ තිබ්බා. මෙට්‍රෝ එකේ පැයක් වගේ තමයි ගියා අපිට එන්න. අපි මේ පාරේ තමයි මේ දැන් ඇවිදලා ආවේ. දැන් මෙතන මේ හොටෙල් එක උඩ රූෆ් ටොප් එකේ බාර් එකක් තියෙනවා කියලා දාලා තිබ්බා. එතනට අර අපි හෙට උදේට යන්න ඉන්න ප්ලේස් එක මේ එතනට view එක තියෙන්නේ. අපි හෙට උදේට යන්න තියෙන ප්ලේස් එක. එතනටත් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න හදන්නේ දැන්. රයිට්, අපි හොටෙල් එකේ රූෆ් ටොප් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ අපි හෙට උදේට යන්න ඉන්න තැන ලස්සන්ට පේනවා. පට්ටම් view එකක් තියෙනවා. මේ එහා පැත්තේ හොටෙල් එක මං හිතන්නේ. මෙතන මේ රෙස්ටෝරන්ට් එකක්. මේ කවුරුත් නැහැ මං හිතන්නේ. කට්ටියම නිදි දැන්. මේ වගේ රෙස්ටෝරන්ට් එක තියෙනවා හොටෙල් එකේ. පට්ටම ලස්සනයි. අර පැත්තත් කන්දක් වගේ තියෙනවා. වටේටම කඳු වගේ තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. දැන් හෙට උදේට අපි අර ප්ලේස් එකට ගිහිල්ලා බලමු මේ පැත්තනත් මොන වගේද කියලා. හෙට ඉතින් කරන්න තියෙන්නේ එතනට ගිහිල්ලා ඊට පස්සේ අපි කෙලින්ම එයාපෝට් එකට යන්න තියෙන්නේ. අපි හෙට උදේට යනවා එයාපෝට් එකට. එයාපෝට් එකට ගිහිල්ලා අපි ඉටලි වලට යන්න තියෙන්නේ. රයිට්, එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. හරි, good morning guys. අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඇක්‍රොපොලිස් එකට ග්‍රීස් වල. මේ මගේ පිටිපස්සෙන් තියෙන ස්ටේඩියම් එකක්. මේ මම දැක්කා මේගොල්ලෝ කියලා තියෙනවා මේ ස්ටේඩියම් එකෙත් මේ දැනටත් ඒගොල්ලෝ එක ෂෝස් කරනවා කියලා ඉඳලා හිටලා. මාර ලස්සන view එකක් තියෙනවා උදේට. අර පැත්තෙන් සන්රයිස් එක තියෙනවා. මම මේ ඔන්ලයින් බලුව වීඩියෝස් වල මේකේ හෙන ලොකු queue එකක් තිබ්බා. අපි එද්දි නම් කිසිම queue එකක් තිබෙන්නේ නැහැ. අපි උදේ පාන්දරම ආවේ. 8ට තමයි මෙතන ඒක ඕපන් කරන්නේ. උදේ 8ටම ආවා. ටිකට් එක එක්කෙනෙක්ට යුරෝ 10ක් වෙන්නේ. මේ තියෙන ටිකට් එක. අපි දෙන්නට යුරෝ 20ක් ගියා ටිකට් එකට. දැන් මෙහෙම උඩට යන්න තියෙනවා. අපි උඩට ගිහිල්ලා බලමු. හරි, අපි මේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ විදිහට ලොකු කණු තියෙනවා. මෙතනටත් ලස්සන view එකක් තියෙනවා සිටි එකේ.
මේකොලොන් කියන්නේ මේක මේ ඉස්සර කාලේ කිංස්ලගේ හෝම එකක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා කියලා කියනවා. ඊට අමතරව මෙතන හුඟක් අර ආගමික දේවල් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒකොලොන් එක ගෝඩ්ස්ලට ප්‍රේ කරලා තියෙනවා කියලා කියනවා. අර ඒන්ෂන්ට් ප්ලේස් එකක් කියලා කියන්නේ මේ ඒරියා එකේම අර නිකන් අර ඉස්සර කාලේ නටබුන් වගේ තියෙන්නේ. අපි උදේ පාන්දර මෙද්දි එක දිගටම තිබ්බේ ඒවා. අරක තමයි මම හිතන්නේ මේන් බිල්ඩින් එක. උදේම ආපු හින්දා හොඳයි මේ අර කිව් එක බීට් කරන්න පුළුවන් වුණා. නැත්තම් එන වෙලාවක් කිව් එකේ ඉන්න වෙනවා. අපි හරි අරක ළඟටත් ගිහිල්ලා බලමු. මෙතන මේ පොඩි view point එකක් වගේ තියෙනවා. මේ මම ඒකේ වීඩියෝ සුත් දාන්නම්. මේ මාර ලස්සනට පේන ඔක්කොම වටේට view එක. රයිට් අපි දැන් මේක බලලා අපි ආයේ හොටෙල් එකට ගිහිල්ලා හොටෙල් එකේ ඉඳන් අපි එහෙම ආයේ එයාපෝට් එකට යනවා. අපි අද දැන් තව පැය 4කින් වගේ තියෙනවා අපිට රෝම් ෆ්ලයිට් එක. හරි අපි එහෙනම් රෝම් වලදී හම්බෙමු. දැන් එන්න සෙනග වැඩි වෙනවා. අපි එද්දි මෙච්චර සෙනගක් හිටියේ නෑ මේ පිටිපස්සෙන්. කට්ටිය එනවා මං හිතන්නේ තව පැය භාගයක් පැයක් වගේ යද්දි මෙතන ඔක්කොම මේ ෆුල් වෙනවා. ලොකුවට කිව් එකක් තියෙනවා. හොඳ වෙලාවට උදෙන්ම ආවු හින්දා ඒක කිව් එකක් නැතුව නිදහසේ බලලා. හරි අපි දැන් හොටෙල් එකට යන ගමන් ඉන්නේ. මට මං හිතන්නේ අපේ මේ ට්‍රේන් එකේ ට්‍රේන් රයිඩ් එකට ගිය ගාන කියන්න අමතක වුණා. ඒකොල්ලොන්ගේ ටිකට්ස් දෙකක් තිබ්බා. one way ටිකට් එකයි two way රිටර්න් ටිකට් එකයි. අපි රිටර්න් ටිකට් එක ගත්තා. මොකද දැන් ආයේ එයාපෝට් එකේ ඉඳන් හොටෙල් එකට ගිහලා හොටෙල් එකේ ඉඳන් එයාපෝට් එකටත් යන්න ඕනේ හින්දා ඒකට යුරෝ 32ක් ගියේ. මම හිතන්නේ ගිය ටයිම් එක කිව්වා පැයක් වගේ කාලයක් තමයි ගියේ අපි ඉන්න ඒරියා එකට එන්න සින්ටගාම කියන ඒරියා එකට. මේ පූසු ඉන්නවා මාර විදිහකට. මේ පූසා එන තඩි පූසෝ ඉන්නවා. අර අතන තව එකෙක් ඉන්නවා. පේනවද දන්නේ. මේ රටේ මිනිස්සු ගැන කිව්වොත් ඒගොල්ලොත් හුඟක් ෆ්‍රෙන්ඩ්ලි. මොන හරි දෙයක් ඇහුවොත් ටක් ගාලා උත්තර දෙනවා. hina වෙලා කතා කරනවා. වෙද එකත් එච්චරටම අපි හිතපු තරම් සීතල නැහැ. ටෙම්පරේචර් එක 14ක් වගේ තියෙන්නේ. සෙල්සියස් 14ක් වගේ තියෙන්නේ ටෙම්පරේචර් එක. ෂේප් දරා ගන්න පුළුවන් සීතලක් තියෙන්නේ. මේ පූස තමයි පට්ට මේ මං හිතන්නේ සීතලට මේ මහත් වෙලා ඉන්න පූසෝ තඩි වෙලා පූසෙක් ඉන්නවා මෙතන. GoPro එකෙන් පේනවද දන්නේ නැහැ හරියට. රයිට් ඔයගොල්ලෝ ඉතින් මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එක subscribe කරන්න, bell button එක click කරන්න. මම අර වීඩියෝ එක පටන් ගද්දී වගේ මම කලින් channel එකක් කරා Jude the Dude කියලා. දැන් මම ඒ channel එක පටන් ගත්තේ තනිකර මගේ music වලට. ඉතින් මම ඉස්සරහටත් ඒකේ ඔක්කොම music තමයි ඔක්කොම කරන්නේ. මේ channel එකේ තමයි දැන් ඔක්කොම vlogs දාන්නේ ඉස්සරහට. දැන් මේ vlog එකට පස්සේ එනවා ඉටලි vlog එකකුයි ස්විට්සර්ලන්ඩ් vlog එකකුයි. right මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. අපි ඊළඟ vlog එකෙන් ඉටලි වලදී හම්බෙමු. හැමෝටම ජය වේවා.
Orange Basket, Rosemato Next station,